අද අපේ කැම්පස් එකේ අවුරුදු උත්සවේ. ඉතින් සරසවි මිදුලේ කෑගැහෙලි හිනාවල් සහ ජයග්‍රහණ පිරුණු ඒ සුන්දර මතක ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්නයි යන්නේ. අපි අද කොහෙද යන්නේ? අපි අවුරුදු උත්සවයට යනවා. අපි යමු. සරදින ඇනෙත ළඟ රන්දා පෙම් රසෙනාගේ උඹ දැක මන දොල පින වෙන යාමේ නෝනේ ඇහුණද හිත කවි කියනවා මාගේ ඇගේ ලැමසෙල වෙනකොට ඉවසුම් නැනේ මාමේ වෙනවද දුව කරගන්නට වාහේ උඹ දැක මන දොල පින වෙන ඇස් වලින් දකිනා වගේ තමයි අපිට ආයේ ඒ මොහොත ගන්න බැරි දවසකත් ඒ දේවල් බලලා සතුටු වෙන්න පුළුවන් මොහොතක් තියෙනවා නම් අපි හැමෝම ආසයිනේ. ඒ වෙනුවෙන් තමයි මම ලස්සන ෆොටෝ වීඩියෝ ටිකක් එකතු කරගන්නේ. කැම්පස් එකේ වලගාවටත් ගිහිල්ලා ලස්සන ෆොටෝ වීඩියෝ ටිකක් ගන්න මම අමතක කළෙත් නැහැ. බදනා සිත සනසාන තුනදවා හිරු මගුලට හිනවෙන්නයි. ඉතින් යාළුවේ අද මම මේ හදන වීඩියෝ එක අද දවසේ මතකයක් විතරක් වුණාට ඒ මතකයන් ඇස්සේ අපි හැමදාම එකට ඉඳීවි. පස්සේ අවුරුදු උත්සවයේ තියෙන තැනට තමයි ගියේ. හැමෝම හරි ලස්සනට ලෑස්ති වෙලා ඇවිල්ලා තිබ්බා. මුලින්ම බෝතලයට වතුර පිරවීමේ තරඟය තමයි තිබ්බේ. දෙකයි. ඔයාලා බලන්න කවුද මුලින්ම පුරවන්නේ කියලා බෝතලෙ උස්සන්න. 1 2 3යි පටන් ගත්තා. හරි. කොස් සින්දුව. කට්ටිය අපුලිය ගාව තාලෙට. හා බෝතලේ උදව් කරන්න. සුදී මදි. සුදී ඔහොම නම් බෑ. හදිනා බලන්න කවුරු පුරවන්න කියලා ඉක්මනට. ඔයා බලන්න ගියක් ඉක්මනට. මොන කණ්ඩායමෙන්ද මුලින්ම පිරෙන්නේ? හා. අයියෝ තීක්ෂණ මදි බං කොහොමද? ඒ චරි. කොහොම අපුරිය ගාමයේ? හා. කොහෙන්ද කණ්ඩායම? ඒකත් ක්‍රම දෙකකට තිබ්බා. එන්න කසුන් වතුර පිරවිලි. සරිසර් අරින්නේ හැම එකටම යනවා. සෙට් එක මූත් ඒ බෝඩි මේ වගේ තමයි බා. ඒ කියන්නේ මූ වැඩි වන්දන් ගිහින්. ඔවුන්ට මේ ත්‍යාග ලබා දෙන්නේ ශ්‍රීපාලි මණ්ඩපයේ ශිෂ්‍ය සංගමේ සභාපති අනුජ අපේවර්ධන විසින්. අන්න ඒ විදියට ජයග්‍රහණය කරපු කට්ටියට තෑගි දුන්නා. අපේම යාළුවෝ ටිකක් අච්චාර විකුණා. ඉතින් අපි අච්චාරුත් අරගෙන ඒකත් රස විඳලා ආයේ අවුරුදු උත්සවයේ පැත්තට ගියා. ඊට පස්සේ ගියේ කොට්ටපොර ගහනවා බලන්න. ඊට පස්සේ මම ජුට්ටක් කොන්ජිල්ලාවත් පැදලා රස බීම එකක් බොන්නයි ගියේ. ඒකත් අපේම යාළුවෝ ටිකක් හදපු බීම එකක්. කැන්ටිම ගාවත් හරි ලස්සනට සරසලා තිබුණා. ඊට පස්සේ තිබ්බේ තොප්පි මාරු කරන්න. මේක
ආර්ට් එකේ යාළුවන්ගේ වැඩක්. එයාලා හරි ලස්සනට මෙහෙන්දි ඩිසයින් කරනවා මම දැක්කා. ඉතින් මටත් ආස හිතුණා මගේ අතෙත් ලස්සන ඩිසයින් එකක් ඇඳගන්න. මාත් ගිහින් ඒ යාළුවට කිව්වට පස්සේ හරි අපි ලස්සන එකක් අඳිමු කියලා එයා ලස්සන එකක් සිලෙක්ට් කරලා එයා අඳින්න පටන් ගත්තා. බලන්නකෝ එයාලගේ ඉවසීම. හරිම ලස්සනට මගේ අතෙත් ඒ ඩිසයින් එක කරා. අවුරුදු උත්සවයේ අතරේ මෙන්න මේ විදියට එයාලා ලස්සන නැටුමකුත් ඉදිරිපත් කළා. නැටුමේ සද්දට වඩා අපේ අයගේ කෑ ගැහිල්ලයි අත්පොඩි ගහන එකයි නම් ඔයාලට හොඳටම ඇහි. ඊළඟ සෝන් එක අපේ කැම්පස් එකේම යාළුවෙක්ගේ සෝන් එකක් ලීලාවතී.
යාලගේ ඒ නැටුම් ටිකත් ලස්සනට මේ විදියට ඉවරුණා. ඊට පස්සේ තිබ්බේ බැලුම් ඇල්ලීමේ තරඟය. ආයෙ එකම අනිත් පැත්තට දාන්න ඕනේ. අවිෂ්ක. ඔයා මේකට දාපු ගමන් නංගි වටයි දානවා. හරි. එකයි දෙකයි තුනයි. ඇල්ලුවා අනිත් පැත්තට දාන්න. හරියට. ඊට පස්සේ තිබ්බ තරඟ නම නම් මට හරියට මතක නෑ. මම හිතන්නේ ඒ තුන් පාදිවීමේ තරඟය. දෙකයි තුනයි. ඒ තරඟ වටේදී නම් එහා පැත්තේ කාමරේ ඉන්න යාළුවෝ දෙන්නත් වැටුණා. ඊළඟට තිබ්බ බැලුන් ඩාන්ස් එක. ඇඳුමේ පාටටම බෝලයක් හම්බුණා කියලා ඒක පෙන්නන මං. බැලුන් ඩාන්ස් එකේ කට්ටිය වැඩි හින්දා තරඟ නීති රීතිත් අලුත් කරා. ඒකෙනුත් දිනලා අන්තිම 6 දෙනාට ආවා. ඒෂාන් පොළොනට හරි දැන් අතුස්සලා අතුස්සන්න ඕන කට්ටියම අන්තිමට සෙරෙප්පුව පටලැවිලා අපි දෙන්නට chance එක මිස් වුණා. අපේ කැම්පස් එකට ආපු ගිය අවුරුද්දේ අවුට් වෙච්ච අයියලා අක්කලා ටිකකට තොප්පි මාරු කරන තරගෙකුත් තිබ්බා. ඒ විදිහට ඒ අක්කා ඒ තරගෙන් ජයග්‍රහණය කළා. ඒ තරගෙන් පස්සේ හොඳම ඇඳීමේ තරගය සහ හොඳම බොරුව තමයි තිබ්බේ. අපි හරියට ඇතුළට දාගමු. මම චුට්ටක් අසනීප වෙච්ච හින්දා අවුරුදු 20 අවසන් වෙනකන් නම් මට ඉන්න බැරි වුණා. බයි බයි. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.